බලන්න එන්ජොයි කරන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් දැන් යන්න හදන්නෙත් ඒ වගේ සුවිශේෂී තැනකට. අපි යන්න හදන්නේ සීක්‍රට් අයිලන්ඩ්. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් යන්නේ නැති තැනක්. හැමෝම යන්නේ අපි දැන් මේ ප්‍රධාන පාර ළඟ තමයි ඉන්නේ. මේ දෙන්නේ ගාලු පාර. පැත්තේ හොටෙල් තියෙන ඕම් තරම්. මේ දවස්වල ඔෆ් සීසන් එක. ඒ කියන්නේ ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන් සීසන් එක තියෙනවා. ඊට පස්සේ ඔෆ් සීසන් එක. මේ ප්‍රදේශ සංචාරකයන් වැඩිපුරම ගැවසෙන්නේ ජනවාරි ඉඳන් අප්‍රේල් වෙනකන්. මේ කාට සංචාරකයන් අඩුයි. හැබැයි ගොඩක් සංචාරකයන් යන තැනකට තමයි අපි යන්න හදන්නේ. ලංකාවේ කට්ටිය නම් ඇත්තටම මේ එතෙන්ට යනවා අඩුයි. ඒක නිසා තමයි අපි එතන තෝරගත්තේ. සීක්‍රට් අයිලන්ඩ් දැන් ඒක ගොඩක් වෙලාවට භාවනාව සඳහා භාවනා මධ්‍යස්ථානයක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. භාවනා කරන්න නිදහසේ ඉන්න කෙනෙක් හිතනවා නම් ඒ තැනට යන්න පුළුවන්. ඉතින් ගොඩක් ලස්සන තැනක්. එතනට ගියාම තව විශේෂතා ගොඩක් තියෙනවා. ඒ මොනවද කියලා පෙන්නන්න. අපි ගිහින් බලමු. මොකද්ද මේ සීක්‍රට් අයිලන්ඩ් කියලා. මේ බෙන්තර. අතරට 10 වෙලාව තෝරගත්තේ. අතරම හරිම ලස්සනයි. බෙන්තර බීච් එකෙන් ඉර බහිනවා බලන්න. හරිම ලස්සන view එකක් තියෙන්නේ. අපි සීක්‍රට් අයිලන්ඩ් වලට යනකොට කාර්යයක් ඉර අපේ view එක අපි ලස්සනට බලන්න පුළුවන්. ඒ නිසා තමයි අවස් තෝරගත්තේ බෙන්තර බීච් සීක්‍රට් අයිලන්ඩ් එක. ඉතින් මෙතනින් මීටර 200ක් විතර ගියාට පස්සේ අපිට බලන්න ගන්න පුළුවන් බෙන්තර බීච් එක. ලංකාවේ සුන්දරම වෙරළ පියයන්ගේ එකක් තමයි බෙන්තර කියන්නේ. අපි ආවා ඉන්ට්‍රස් එක තියෙන්නේ තව ගොඩක් එහාට තියෙන්නේ. මෙතෙන්ට සමහර ලස්සනක් තියෙන මෙන්න මේ පාර දෙකේ තමයි අපිට යන්න තියෙන්නේ. බෙන්තර බීච් එකලුත් යන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් අමාරුයි. මොකද කකුල් රිදෙනවා මේ බැල්ලේ අඩියේදී යනකොට. අපි නිකන් පොඩි ටුවර් එකක් දාමු බෙන්තර බීච් එකට. පාර දිගේ තමයි අපි යන්නේ. අපි වාහනයකින් එන්න පුළුවන් උපරිම දුර සාමාන්‍ය මෙතෙන්ට එන කිලෝමීටර 1.5 2ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒක වාහනයකින් එන්න පුළුවන්. මෙතන පොඩි දුරක් විතරයි පයින් යන්න තියෙන්නේ. Ini ada pen naga gena api unna මේ අයිලන්ඩ් එකේ පුසල ස්ථානෙට ආවා. මෙතන තමයි ස්ථානේ මෙතන ඉතින් තියෙන භාවනා මධ්‍යම.
හරි ඉස්සලා මම ඔයාලට පෙන්නන්නම් මේ පන්සල. මේ පන්සල පෙන්නන්න කලින් අපිට යන්න තියෙන්නේ මේ පැත්තම අතන ගොඩාක් ලස්සන දේවල් තියෙන්නේ. එතකොට මේ පැත්තේ මොනවා දාලා තියෙනවා මේ ගෙස්ලට තමයි දාලා තියෙන සයිට් එක තමයි අපිට ඇවිල්ලා මේකේ මෙඩිටේෂන් කරන්න නිදහසේ ඉන්න පුළුවන් තැන. ප්‍රධාන භාවනා කුටිය නැත්නම් විහාර මන්දිරයක් බලන්න යමු. ඒක ගොඩාක් ලස්සන පරිසරයක. ඒ කියන්නේ මම කලයක් හරිම ලස්සනයි. ඒ වගේම යාවක් වෙනවා. දකුණු පළාතේ බෝඩරේ තමයි මේ ඉන්නේ. කට්ටිය බෝඩරේ කියලා රටමැද කියන්නේ. ඔන්න බෝඩරේ බලා ගන්න. මහා මුහුද. එතකොට මෙන්න මෙතනින් තමයි මෝයකට තියෙන්නේ. මේ තියෙන මෝයකට. ඔන්න ඔතන තමයි මෝයකට කියන්නේ මේ අයිලන්ඩ් එකේ මේ පැත්ත අනිකරම ගෙම්බර ගංගායල වලට අපි එහා පැත්තට ගිහලා බලන්න පුළුවන්. මෝයකටත් එක්කම මේ තමයි සීක්‍රට් අයිලන්ඩ්. කළුවා මෝදර. එන්ට්‍රස් එකෙන් වම් අත පැත්තේ තමයි අපි ප්‍රධාන භාවනා මධ්‍යස්ථානය නැත්නම් ප්‍රධාන ගොඩනැගිල්ල තියෙන්නේ. අපි මේ පැත්තට ගියානේ. දැන් මේ දකුණු අත පැත්තේ. මේ මෙතන තියෙනවා පොන්චි මළුවක්, වැලි මළුවක්. මේ වැලි මළුවට ගියාට පස්සේ මේ වැලි මළුවෙන් යන්න පුළුවන් ස්ථාන කිහිපයක් තියෙනවා. මෙතනින් තියෙන පොඩි පාත් එකක්. මේ පාත් එකේ යන්න පුළුවන්. යන්න පුළුවන් හරිම ලස්සන ලොකේෂන් එකක් තියෙන්නේ. මෙතෙන්ට ගියාමත් මේකෙනුත් අපිට බලන්න පුළුවන් මේ අයිලන්ඩ් එකේ තියෙන බටහිර පැත්ත. අපිට මුහුදු දෙක තවත් ලං කරලා බලන්න පුළුවන්. දැන් අපිට අර පැත්ත පේන්නේ නැහැ නේ. අපි අර කලින් ගිය තැන ඉස්සෙල්ලා අර පැත්තෙන් ඒක පේන්නේ නැහැ. දැන් මෙතන වෙන view එකක් තියෙන මේ. අපිත් බලපල්ල යකෝ.
පැත්තෙනුත් පුළුවන් අපිට බලන්න පුළුවන් නේද කියලා. මම බෙන්තරට ආපු පළවෙනිම දවස්වල මට මේ තැන බලන්න ආසිතල මං ආවා. එදා මං ඉස්සෙල්ලාම ආවේ මෙන්න මෙතෙන්ට. අන්න අතනින්. අර පැත්තෙන් ඇවිල්ලාම රිංගල එන්න පුළුවන්. මං එදා ආවා. පළවෙනි දවස් එකම එක පාරයි මං ගියේ. ඔතනින් එළියට ඔය අස්සෙන් බඩ ගාලා යන්න පුළුවන්. ඒතර එහා පැත්ත බලන්න පුළුවන්. හරිම ලස්සනට. ඒ කියන්නේ මට මොයකට බාන මාරම ආසාවක් තිබුණ නිසා මං ඉස්සෙල්ලාම මෙතෙන් තමයි ආවේ. මේ පැත්තට එද්දි පොඩ්ඩක් පරිස්සමෙන් එන්න සපත් දෙකක් පුළුවන් නම් දාන් ඉන්න. මොකද මේ හරිය ගොඩක් ගල් තියෙන. කටු වර්ග තියෙන නිසා. හරි මේ විදිහට තමයි තියෙන්නේ. මේක එහා පැත්තට පහින්න පුළුවන්. හරිද? ඒක තියෙන අතනින් තමයි ඒ ගල් පොත්තට යන්න පුළුවන්. මෙන්න මෙතනින් අපි අර උඩට ගලව මේ හරිද? මේවයි සතු තියෙනවා මේ තැන්වල. මේ මෙතනින් මේ දූපතේ ඔය විදිහට තමයි තියෙන්නේ. හරිද? ඒ අස්සවත් ඕන දැනක් වලට ඇවිදින්න මොකද ආදිය පේනවද වතුර? මේ පල්ලෙහාට ගල් මේක සෑහෙන ප්‍රමාණයක් වෙනවා. හැබැයි ගොඩක් සැර බාර කරලා හැබැයි මේ ගඟේ වතුර ඉතාමත් වේගෙන් පල්ලෙහාට ගලනවා. එහෙනම් කළුවා මෝදර මේ අයිලන්ඩ් එකේ ඉඳලා අපි මේ ගමන නිමා කරන්න තමයි හදන්නේ. ඉතින් බෙන්තර තව ලස්සන තැන් කීපයක්ම තියෙනවා. අපි ඒ තැන් වලත් ගිහින් ඇවිදලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම පෙන්වන්න හිතුණා මේ බෙන්තර සීක්‍රට් අයිලන්ඩ් එක කියන මොකක්ද කියලා. මේ තැනට නිකන් ඇවිදලා යන්න නෙමෙයි. අතරම භාවනා කරන්න ටිකක් හිත නිදහස් කරගන්න කෙනෙක්. ඇවිල්ලා ඉඳලා හිත නිදහස් කරගෙන යන්න පුළුවන්.